ගයිස් ඔන්න අද මං කියන්න යන්නේ මේ කටින් ඩිස්ක් එකේ පුංචි විස්තර ටිකක් මෙටල් කටින් ඩිස්ක් එකේ මේ කටින් ඩිස්ක් එකක් සාමාන්‍යයෙන් රොටේෂන් ෆර් මිනිට්ස් 1000ක් 10000ක් 15000ක් අතර වගේ ඉතාම වේගකින් කරගෙනවා. එහෙම වෙන ගමන් තමයි මේ සර්ෆේස් එකේ වේගකින් කරකවිලා මේ මෙටල් මේ කපා ගන්න ෂීට් හරි බාර් හරි මොනවා හරි කපා ගන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ. එතකොට මේ දැනගෙන හිටියද මෙන්න මේක තුළ මේ කෙඳි වගේක් තියෙනවා. මේ කෙඳි මොනවද කියලා මොකටද තියෙන්නේ කියලා. මේ කෙඳි ඇවිල්ලා මේ ෆයිබර් කෙඳි. මේක හරිම හයිය කෙන්දක්. මේ කන්නට පස්සේ මෙහෙම පෙවුනට මේක මේ තලයට දීලා තියෙන්නේ. මෙයාගේ දෙපැත්තම මේවා තියෙනවා. මෙයා බොහොම තුනී. ඒ නිසා මේ කොන්ක්‍රීට් එකක් ඇතුලේ තියෙන කම්බිය වගේ තමයි මෙයාට මේ තියෙන නූල් ටික. මේ ෆයිබර් ටික. මේවෙන් තමයි මෙයාව ශක්තිමත් කරවගෙන තියන් ඉන්නේ කොන්ක්‍රීට් එකක් ඇතුලේ තියෙන කම්බි වගේ. ඒ වගේම තව හේතුවක් තියෙනවා මේ කැඩුනොත් අර කෑලි කරගෙනකොට කැඩුනොත් කෑලි විසි වෙන්නේ නැති වෙන්නත් මෙයාව ප්‍රයෝගී වෙනවා ඇති කියලා මට හිතෙනවා. මොකද අපි වැඩ කරනකොටත් කැඩිලා එකපාරට ග්‍රයින්ඩරේ ඇතරුණාම මේ පැත්තට හරි ගියොත් එහෙම මේකේ පැටලිය ඔහොම එහිටිනවා. පළක් වෙලාවට ගොඩක් කෑලි කරලා ඉති වෙනවා. ඒකම හේතුව කියන්න බෑ. නමුත් ගොඩක් වෙලාවට මෙයාට අර මේක ඇතුලේ කපනකොට බර වැටෙනවා. මේක පොඩ්ඩක් ඇමරෙන්න බලනවා. විදියටම කැවෙන්නේ නැහැ නේ. ආන් ඒ ඔක්කොම දරා ගන්න තමයි මේ කෙඳි ටික මෙයාට ආරක්ෂාවට අපේ ආරක්ෂාවට තමයි මේ තලයට දාලා තියෙන්නේ. මේ තලය ගැන දන්න තව මොනවා හරි අදහස් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් එකකුත් දාන්න. ඒ වගේම මේ තලෙන් තව කරන්න පුළුවන් වැඩ ටිකක් කරන විදිහවල් ආරක්ෂිත උපාය මාර්ග එහෙම දෙයක් ගැනම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මගේ channel එකත් එක්ක ඇඳිලා ඉන්න කෙනා.